वॉल्यूम बटन का डुकर के नहीं दन्ने में हमें अम्मा समाज में होते गए कि हमें खाना टाइम पता करने को क्या को मेगिरी वाइट पीस तो है क्या ए रविवाल अम्मा टा सीरीज आगिया या मम देते ओए इन्नो इदी देන්න කොහෙද මේ යන්නේ චිල්ල එකප්පා
අවසකට හන්දපැත්ත යන්නම් කියලා වැඩියෝ දන්නවා ඉතින් කොල්ලෝ කියන්නේ මේ ඒක නෙවෙයි අමුතු වෙඩින්නේ පස්සේ දැක්කේ කොහොම පෞල් ජීවිතේ අපේ සනීප දාතල්ද අපිට කියන්න මචං පෞල් ජීවිතේ සුපිරියා එහෙනම් ඉස්සරයි දෙන්න තුන් දෙනා වෙන්න වගේ යන්නේ සිස්නේ ඒක හොඳට තේරෙනවා ආ දන්නවනේ මේ ඩැඩි ලුකේ ඇවිල්ලා නේවා ඉතින් වෙනවද පේලා උනේ පේන යකෝ හැබැයි ඉතින් බැඳපු ගමන් නයි ළමයි හදන්නේ ඒ ස්ටෙප් බයි ස්ටෙප් යනවා උඹලා දන්නේ නැහැනේ බං පෞල් ජීවිතේක තියෙන රහ කියනවා බලන්න අපි දන්නේ නැහනේ උඹ කියන්නේ මං අද නිවාඩු දවසේ අද ගෙදර හිටියා මචං හැරිය 10ට ගෑණි කියනවා මචං තව ටිකක් නිදා ගන්න නෑ මම කියන්නේ ඒක කමන්නේ කියන්නේ ඒක හදලා ළඟට ගෙනත් දෙනවා මරුනේ බං නිරු ඈ මම කියන්නේ බත් එක ළඟට ගෙනත් දෙනවා කාලි වරන අත උදන්න මචං වතුර බාස්කට් එක ළඟට ගෙනත් දෙනවා ඕන් ගෑනු මචං සුපිරිය පෞල් ජීවිතේ නා පෞල් ජීවිතේ ඔබ කියන්නේ මම පොල් ගගා ඉන්නකොට මම ඒවා පොල් ටික ගාලා දෙන්න කියලා නෑ නෑ ඔයා නිවාඩු දවසේ නවා ගිහලා රෙස් කරන්න කියලා ඕන් ගෑනු මචං මට වැඩ සීරි වෙන ජීවිතේ කියන්නේ අසාල් ජීවිතේ මචං සුපිරියට මම විදිනවා ඒක සුපිරි මූණෙන් පේනකොට තමයි සුදු වෙලා බලහන් උනේ බල ලස්සනලා පොල්ලා බලමන් ඉතින් අසාල් ජීවිතේ වටිනාකම අපි ඉතින් ඕක දන්නේ නෑ මේ අපි හොලන්නේ නැහැ උඹට කියන්න මචං උඹට කියන්න මචං මම මචං දවසම ටීවී එක බල හිටියේ ටීවී එක බල ඉන්නකොට බඩ මසාජ් කරනවා මං ඇවිල්ලා ඕන් ගෑනු වටින්නත් ඉතර නේවා ඒක දැන් චුටි චුටි ආසිතින නෑ ඕයි ඇඳපල්ලා බං කසා ජීවිතේ රහ උඹලට තේරෙනවා බං එතකොට ආයිතින් සුපිරි ජීවිතේ උඹට කියන්න බම් අය ගෑණි අධ්‍යයන කතා කරන්නේ කනට ගී පරි දානවා උදුම මීඩියක් තියෙන්නේ ඕ ආංගිනාසිත ඒයි මේ ඕයි බලන්න ඔබට තේරෙනවා කිව්වා හරි තමුසේ මොකද ඔය ඔතෙන් වෙලා කරන්නේ මං දැන් කිව්වර මහරුන්ට තියෙන රෙදි ටික ගන්න කියලා නේද මොනවද ඔය බේබද්දොත් එක්ක කරන්නේ මෙන්න මෙහෙට එනවා මොන මගුලක් කරනවද දන්නේ කෑවනේ ඒ දිල්ලේ අපේ අම්මලා ඒ දවස්වල කොච්චරනම් කීවද මගේ කරුමට ওই තමුසෙව කසාද වැන්දේ ඒ දවස්වල ලස්සන හැන්සම් බුද්ධිමත් කොල්ලෝ කාර් වලින් ආවේ මගේ පස්සේ කැරික් කැටි මගේ කරුමේ ওই තමුසෙව කසාද වැන්දු එක අනේ ඔය තමුසේ වඩේ කැරක් හිටපු කොල්ලෝ ගැන නම් මන් දන්නේ උන් ලස්සන හැම්සම් කෙසේ වෙත තුන් බුද්ධිමත් කිය අය තමුසේ කියන්නේ ඒකනේ ඔය උන් එකක් තමුසේ කසාද බැන්දේ නැත්තේ මම ගොනා වෙලා තමුසේ කසාද බැන්දා යා ඒකට මොනවද දන්නේ මගේ අඩු ඕ අද ගෙදර නිවාඩු දවසවත් අන්ට වෙලාවට කෑම එක ගෙනත් දෙනවා මේක තමයි යකෝ කතාවන් ඉන්න මේ කඩේ සද්ද වැඩි දෙකයි කිව්වේ දැක්කනේ ගියා මම වරන්කු මොකක් හරි කියාගෙන කියලා දෙන්න මම පොද දෙක මොකද මෙයා හඬකෝ මොකලා නෙවේ ඒ මේ දැන් මට අඬ දෙන්න දෙගෙන අපත් එකවත් අයියෝ ඉතින් ඕකට තරහා ගන්න ඕනේද මේ ඒක නෙවෙයි දැන් මොකක්ද අහන්න අහනවකෝ මේ ඔයාට මට කලින් කෙල්ලෝ කී දෙනෙක් හිටියද මොකද මේ හිරන්නේ මොකද ඇව්වේ ඔයා මට කලින් කෙල්ලෝ කී දෙනෙක් එක්ක යාළුවලා ඉඳලා තියෙනවද මේ බත් එක නම් නායද අපේ අම්මා හදනවා වගේම හදලා හරි හරි අනේ මම බයින් නෑ කියන්නකෝ ප්ලීස් කියන්නනේ හරි හරි කියන්න මොකක්ද අප්පා කියන්නකෝ නේ මොන මගුලක් දැනේ ඔච්චර කල්පනා කරන්නේ ඉක්මනට කියන්නකෝ ඔනේ ගෑණියේ ඔය හැකරකට වහගනින්කෝ තෝම කෑ ගන්නකොට මම කොහමද ගාන හදාගන්නේ මට ගාන පිට දෙනවා ඈ සමුසරි ගණන් කරන්න තරම් ඉච්චර කෙල්ලද කියද අම්මා මට කිව්වා මම යනවා ගෙදර මොකද ඔය හොඳට ගණන් කරලා මතක් කරලා ඒ ගෙවල් වලින්ම කාපන් හරිද පාරේ යන්න Music